පුළුවන්. නෑ ඕක බෙදන්න යන්න එපා. ඒගොල්ලන්ගේ ගෙදර ගම් වතුරට හානි වෙලා තියෙනවා. අපි 25000ක් දුන්නේ ගේ පිරිසුදු කරගෙන යන්න කියලා. 50000ක් දෙන්නේ ඒගොල්ලන්ගේ අර ගෘහ උපකරණ එහෙම නැත්නම් ඔය කුස්සිය උපකරණ විනාශ වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට දෙන්න කියලා. ඒ 25000 දෙන ඔක්කොටමත් ඒ 50000 දෙන්න. මනුස්සෙක් අසරණ වෙලා අවතැන් වෙලා ඉන්න වෙලාවක මේ වගේ තමා සහන සලසන්න ඕනේ බං. මනුස්සෙක් තව අසරණ නොකර එක පාරින් ඒ මිනිසුන්ට උදව් කරන්නයි වෙන්න ඕනේ. 70 ගාණක් අවුරුදු ගාණක් හරිද මේ ජඩ දේශපාලනයෙන් බැට කාපු අසරණ වෙලා ඉන්න මිනිසුන්ට මේ වගේ පොඩි පොඩි දේවලුත් ඇති ඒ මිනිස්සුන්ගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තියෙන. මේවා මේ දේශපාලනයට කඩ යන දේවල් නෙමෙයි. මේවා අපි මීට කලින් නොදකපු දේවල්. වෙන රටවල් වල අපි දැකපු දේවල් අපේ රටේ වෙනවා දකිද්දී ලංකාවේ මිනිහෙක් විදියට පට්ට සන්තෝෂයි මට. මම හැම වෙලේම හිතුවේ අර ලංකාවේ මේ ව්‍යසනයෙන් ගෙවල් දොරවල් ඉඩම් පිටින් ගිහිලා තියෙන මිනිස්සු ආයේ කොහොමද බං ගොඩ එන්නේ? හැබැයි මේ දේවල් දකිද්දී කෝටියක් මිනිස්සෙට ආයේ රජයෙන් දෙනවා කියද්දී ඒක මාර ගැම්මක් බං හිතට. ඒ මිනිස්සුන්ට ආයේ උපදින්න පුළුවන් විදිහට ආයේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් හම්බෙලා තියෙනවා. වැඩක් නැහැ කියලා.